මැනිකේ මන්නිලමේ Unbound Traveler. හෙලෝ ඉතින් කොහොමද කට්ටියට ඉතින් ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ අද අපේ ගමේ තියෙන ලස්සනම කන්දක් නැගිට. මේ කන්ද තමයි ගන්නවරු. මම ඉන්නේ දැන් පේරාදෙනිය ඇග්‍රිකල්චර් එකට පොඩ්ඩක් මෙහායි. දැන් අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඇග්‍රිකල්චර් එක. අපේ අද ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එක වෙන්නේ මෙන්න මේ ඉස්සරහින් තියෙනවා කන්දක්. මෙන්න මේ කන්ද ගන්නෝරුව කන්ද. ඉතින් අපි මේකට අද යන්න කියලා තමයි හිතා ඉන්නේ. ඔන්න අද මාත් එක්ක එකතු වෙනවා වෙනද වගේම අපේ තක්ෂිල කතාවකයක් කියන්නත් තියෙනවා ඉස්සරහට. මොකද මේ ගන්නෝරුව කන්ද ගැන ගත්තාම මේ හාස්කම් ගොඩක් තියෙන කන්දක්. ඉතින් අපි බලමු මෙන්න මේ පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් අපි හයික් එක දැන් පටන් ගත්තා. අපේ බයික් දැම්මේ මෙතන ඉස්සරහා තියෙනවා කඩයක්. ඒ කඩේ ඉස්සරහා තමයි අපි බයික් එක දැම්මේ. අපිට යන්න තියෙන්නේ මෙතනින් ඉස්සරහා පාරේ. එතන තියෙනවා ග්‍රවුන්ඩ් එකක්. මේ ග්‍රවුන්ඩ් එක පහු කරගෙන උඩ තියෙනවා පාරක්. මේ පාරෙන් ඉස්සරහට තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. අපිට මේ පැත්තෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා භාවනා යෝගීව වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්න ආරණ්‍ය සේනාසනයකුත් මේ පැත්තේ තියෙනවා කියලා. ගන්නෝරුව රක්ෂිතයට ඇතුල් වෙන්න පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් තමයි පේරදෙනිය පැත්තෙන් ආපුවාම ගන්නෝරුව පාරෙන් එන්න පුළුවන්. ආයි නුවරින් ඉඳන් එනකොට ගැටපේ හන්දියෙන් ඇතුළට දාලා ගන්නෝරුව පාරේ එනකොට හම්බ වෙනවා සෝය හන්දිය කියලා. මම අර වීඩියෝ එක ඔයාලට දාලා තියෙනවා. බයික් එක අපි හැරෙවුවා දකුණු අත පැත්තට. ඒ පාරෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ආවොත් පාර මතක තියාගන්න. ඉතින් ආවට පස්සේ තමයි ගන්නෝරුව කන්දට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ කැලේට ඇතුල් වෙන පාර ගාවට ඇවිල්ලා තියෙන්නේ. පාර තියෙනවා ඉන්න මෙතනින් උඩට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කන්දට සහ කැලේට කියලා බෝඩ් එකක් මෙතනින් ගහලා තියෙනවා ගලේ. ඉතින් මෙතනින් උඩට තමයි අපිට යන්න තියෙන්නේ. මෙතන ඉඳන් ඉස්සරහට ගමන තනිකර කැලයක් දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ඓතිහාසික කතා ගොඩක් තියෙන කන්දක් ගන්නෝරුව කියන්නේ. ඒ කතාව ගොඩකුත් තියෙනවා කියන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ බෝඩ් එකක් දාලා තියෙනවා. මේ රක්ෂිතයට ඇතුල් වෙනවා නම් අවසර ගන්න ඕන අනිවාර්යෙන්. මොකද අවසර නැතුව මේ රක්ෂිතයට ඇතුල් වෙන්න බෑ. ඇතුල් වුණොත් දඩ තමා වනජීවි එකට අපි දැනුවත් කරලා තමා මේ කන්දට ඇතුල් වෙන්න ඕන. ඉතින් අපේ ගමේ කන්දක් වුණත් අපිත් වනජීවියකට දැනුම් දීලා තමා මේ කන්ද නගින්න අවසර ගත්තේ. ඉතින් ඔයාලත් ආවොත් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම අවසර අරගෙන රක්ෂිතයට ඇතුල් වෙන්න. එහෙනම් අපි යමු ඉස්සරහට. ඉතින් ඔන්න කන්ද පටන් ගන්නවත් එක්කම අපිට පොඩි ගිරි දුරුටියක් ඉස්සරවම තරණය කරන්න තියෙනවා. මේ තක්ෂිල නයි යනවා. තක්ෂිල පාර දන්නවනේ. කලින් ගිල්ලා කොල්ල අතරමංගලත් එක්ක ඇවිල්ලා තියෙනවා. මමත් කලින් එකපාරක් ආවා. මේ මත් පළවෙනියට ආපු පාර නම් මට උඩටම යන්න බැරි වුණා. වෙනවනේ යන්න තියෙන පාර. ඒ වගේම ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේ ගල් ගුහාවක්. මේ බලන්නකෝ. ඉස්සරහ මේ මෙතන ඉතින් ඒ කාලේ මම කිසි දෙයකට පාවිච්චි කරන්න ඇති මේ ගල් ගුහා පේනවනේ තියෙන විදිහ. තනි කැලයක් තමයි උඩට යන්න තියෙන්නේ. ඉන්න තියෙන පහළ පන්සල
අපි ආවේ මේ පැත්තෙන්. ඒ වලට පෙන්නන්න නින්ද තමයි. අන්නේ ගලමුදුරට නැංගේ. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් උඩට. කැලේට ඇතුල් වුණා විතරයි. තව යන්න තියෙනවා සෑහෙන දුර. අපි යමු මේ පැත්තේ ඉස්සරහට. ඉතින් මේ කන්දරත් පාරක් නැහැ. નિયમિત නිශ්චිත පාරක් නැහැ. අපි පාර හොයාගෙන තමයි මේකෙත් යන්නේ. හැබැයි මේ ආවොත් ඔයාලට ඒ ප්‍රයෝජන වෙන එක දෙයක් තියෙනවා. මේ ගස්වල කට්ටිය ගියපු අය මේ සලකුණු කරලා තියෙනවා මෙන්න මේ වගේ මේ පටි ගැට ගහලා තියෙනවා. ඉතින් අපිට මේ පටි ප්‍රයෝජනයට අරගෙන මේ මුදුනට යන්න පුළුවන්. සමහරත් තැන්වලදී තියෙනවා පාර දෙකට බෙදෙන තැන්. ඒවා ඉතින් අපි බලාගෙන යන්න ඕන. පේනවනේ. මාර්ගෝපදේශක තමයි තක්ෂිල. අද අපිට බල්ලෝ හම්බුන්නේ නැහැ. හැබැයි දිවියෝ ඉන්නේ. ඉතින් මේ රක්ෂිත ඇතුලේ තියෙන ලොකු පුස්සලක්. මේ ඒක ලංකාවේ 4 වෙනියට ලොකුම පුස්සල තියෙන්නෙත් මේ ගන්නෝරුව රක්ෂිතේ තමයි. ඉතින් අපිට හම්බුණොත් මම ඔයාලට පෙන්නන්නම්. මේ අපිට ඒත් එක්ක තව මේ හරින් පුස්සල් ගොඩක් බලා ගන්න පුළුවන් මේ බලන්න. මේක ටිකක් ලොකු පුස්සලක් නේ. මේක හැම පැත්තටම විහිදිලා ගිහිල්ලා තියෙනවා. මේ හරි ඔක්කොම වට වෙලා තියෙන පුස්සලකින්. අපි යමු මේ පැත්තෙන් ඇතුළට. මේ බලන්නකෝ දැන් කුරුල්ලොන්ගේ ශබ්ද වගේක් ඇහෙනවා. හොඳට අහන්න. ඇහෙනවනේ. පියාගෙන මේ පැත්තෙන් උඩට යන්න තියෙන්නේ. මෙතනින් උඩට. ඕනනම් ෂෝට් කට් එකක් දාලා මෙතනින් යන්න පුළුවන්. බෑවුම වැඩි එතනින් යන එක අපිට අවදානමක් ගන්න වෙනවා. අපි යන්න ඕන ඉන්න මෙතනින් උඩට. කන්දක් සෙට් වුණා. කන්ද ඉදි ටිකක් නගින්න තියෙනවා. හා අපිට පාර හොයාගන්න එක ලොකු අමාරුවක් නෑ. මේ මුල් ටිකේ පොඩ්ඩක් අර පැති දෙකකට අපි මාරු වෙලා පාර හරියට හොයාගන්න ඕන. එතනින් උඩට ආවට පස්සේ දිගටම සලකුණු කරලා තියෙන ගස්වල. ඉතින් මෙතනින් උඩට යන්න තියෙන්නේ. අපි යමු. දැන් නම් උඩට යන්න කූල් ක්ලයිමේට් එකක් තියෙන්නේ. සීතල වැඩි වෙනවා චුට්ට. අර පල්ලෙහා තිබ්බ රස්නේ ගතිය කැලේ ඇතුළට ආවට පස්සේ නිකම්ම නැති වෙලා ගියා. මහන්සිය තියෙනවා. ඒ වුණාට ඒක නිකම්ම නිවිලා යනවා කැලේ උඩට එන්න. ඉස්සරහට තවත් ලස්සන වෙයි. ඔයාලට කියන්න කතා වගේකුත් තියෙනවා. ගන්නවරුව ගැන ගත්තාම මේ කතා ටික මම එක විශේෂ තැනක් තියෙන දෙන්න ගිහිල්ලා ඔයාලට කියන්න. දැනට යන් අපි මේ පාරේ උඩට.
ඔන්න තවත් සලකුණක් තියෙනවා. මේ බලන්න. රෙදිපටි. අපි ආපු පාර. එනින් උඩට. ඔයාලා આવත් ඔයාලට පළවෙනියටම බලා ගන්න පුළුවන් වතුර උල්පතක් තියෙනවා නේ. උඩින් තමයි එන්නේ. ගල දිගේ ඇවිල්ලා එතනින් පල්ලෙහාට යනවා. ඉතින් මේ බලන්න ගස්සතු නේ. මේවා මේ සෑහෙන පරණයි දැන් වේලිලා ගිහිල්ලා තියෙන්නේ. මේවා මේ අලුත තියෙන හතු වර්ගයක් නම් මේක මේ පාටින් නේ තියෙන්නේ. ටිකක් රතු පාටට හුරු වෙන්න තියෙන්නේ. දිට්ටාවෙන් පසු ලොකු රෝස ගහක් වැටලා තියෙනවා. අපි යන පාරට. ඉතින් වැඩි හරියම් අපිට බලපෑවනේ මධ්‍යම පළාතට. ඒ වගේ විපාක තමයි ඉතින් මේ ඔන්න තාක්සිල පත බෑවුණා. හරි අමාරුයි මේ දෙන්නානේ. යා මාන්දි වැඩි. ඉතින් ඔන්න කැලේට එනකොටම බලා ගන්න පුළුවන් කැලේට කුණු දාලා තියෙනවා. ඉතින් මේ ගන්නෝර රක්ෂිතය ගත්තාම ගොඩක් ඓතිහාසික වටිනාකමක් තියෙන. ඒ වගේම ජෛව විවිධාත්මක වටිනාකමකුත් තියෙන රක්ෂිතයක්. මේ කැලේ ඉතින් කුණු දාන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ කැලේ විතර නෙවෙයි කොයි කැලේට ගියා. ඉතින් එහෙම කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. දැන් මොන් තව මේ සීතල වැඩි වෙනවා නේ බා. ඉතින් යන්න. අපිට වරාමලෙන් ගිලිහෙච්ච කොට්ට පුළුන් වගේ જાතියක් බලා ගන්න පුළුවන් නේ. මැනිකේ මන්නිලමේ නුවර තැන්නට ආවා. එන්ට කන්ට බොන්ට සෝයි තැන. අම්මා නබි තැන්නට ආවා. ඉතතර යන්න තියෙනවා. මෙතනින් උඩට යන්නත් තියෙනවා. අපි බලමු පල්ලෙහාට ගිහලා. පොට්ට කූල්වා. ලවන් හෝටල් ප්ලේස් එකේ. ඕවා. අපි ඉන්නේ හෝටල් තැන. අපි ඉන්නේ ගන්නෝරුව හෝටල් තැන්නේ. ඉතින් අපි පොට් එක දාව. Yo bro, we are coming into the viewpoint. මෙන්න මෙතනින් බැහැලා පල්ලෙහාට අන්න අර හරිය දිගේ තමයි යන්න තියෙන්නේ. එතන තමයි තියෙන්නේ දිවිදොස් ගල. අපිට යන්න තියෙන්නේ ඉන්න බෑවුම වේ. මට සිරි වෙනවා. 70 විතර බෑවුමක් තියෙනවා.
ඒනානේ බහින්න තියෙන බෑම. Easy nෑ bro. Piamo ඉස්සරහට. ඔන්න අපේ ඩෙස්ටිනේෂන් පොයින්ට් එකට ආවා. wow මේ බලන්නකෝ view එක. ෂා ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් හන්තාන. මේ පැත්තෙන් තියෙනවා මහවැලි ගඟ. අර පැත්තෙන් පෙරදිනිය මල්වත්ත. අර පැත්තෙන් අම්බුලුවාව. මේ පැත්තෙන් බතලේගල. තව කොහෙද පෙන්වන්න තියෙන්නේ ඔයාලට? සෑහෙන වපසරියක් මේ පැත්තට රහු වෙනවා. ඔව් සිරිපාදේ පේනවා. හැබැයි දැන් වැහිලා තියෙන්නේ. මේ තින්නේ පහළ ගම. අපි ආවේ අන්න අර පාරේ තමයි. මම මේ පැත්තෙන් ඇවිල්ලා මෙතනින් අතුරට හැරිලා තමයි අපි ආවේ. කොහොමද බ්‍රෝ ගමන? සුපිරි. කාලෙකින් ආවේ. සෑහෙන කාලෙකින් අවුරුදු මාත් 5කින් විතර බං ආවේ. ඔයාලට පේන්නේ නැතිද මේ පැත්තෙන් නාය කියපු තැනක් තියෙනවා. ඒ තමයි අර මේ හිම්මාතගම පාර. ඒ කියන්නේ අම්බුලාවෙන් දාලා අපිට ඒ පාරේට මවනැල්ලට වැටෙන්න පුළුවන්. ඒ පාරේ ගිහිල්ලා ඒ පැත්ත තමයි මෙහෙන් පේන්නේ. ආය මේ පැත්තේ මේ මෙතනින් පේනවා අලගල්ල. අන් අර හරියෙන් තව පේනවා රණවන. ඒ කියන්නේ දකුණු ආසියාවේ උසම හිටිපිලිමේ. මේක මේ පැත්තෙන් පේන්න තියෙනවා. ඉතින් මෙතෙන්ට සෑහෙන ලොකු view එකක් පේනවා. පෙරදෙණිය කැම්පස් එක පේනවා මං අතනින්. පෙරදෙණිය කැම්පස් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ සෑහෙන ලොකු අපසරියක් මෙතෙන් අපිට බලා ගන්න පුළුවන්. පේනවනේ. උඩට කඳු මුදුනට එනකම් ගෙවල් හදලා තියෙනවා. මේ හරියෙන් පල්ලෙහා තමයි සම්පූර්ණ ගෙවල් තියෙන්නේ. ඉතින් දිවිදොස් ගලට ආවට පස්සේ මෙතන විශේෂ ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් ඒ ජනප්‍රවාදේ මේ දිවිදොස් ගලේ නම හැදිච්ච විදිහත් එක්ක තමයි හැදිලා තියෙන්නේ. අපි ඒක බලමු. මේ තක්ෂිල තමයි මටත් වඩා හොඳටම දන්නේ කතාව ගැන. අපි තක්ෂිලගෙන්ම අහලා බලමු. දිවිදොස් ගල කියන නම හැදිච්ච විදිය ගත්තොත් එහෙනම් මාත් ජනප්‍රවාද වල එන කතා දෙකක් විතර අහලා තියෙනවා. ඒකෙන් එකක් තමයි ඔය 1638 පරංගිත් එක්ක සිංහල යුද්ධ කරන කාලේ මේ පරංගි සේනාව අන්නල පල්ලෙහා වර්තමාන රණපිය රොයල් කොලෙජ් එකේ තියෙන හරියාගේ තමයි මේ එයාලගේ ආයුධ ගබඩාව වගේ දේවල් පවත්වාගෙන ගියා කියලා කියන්නේ. ඒ කියන්නේ පරංගි පහළ තමයි කඳවුරු බැඳලා හිටියා කියලා කියන්නේ. එතකොට මේ සිංහල සේනාවේ කට්ටිය මෙන්න මෙතන දිවිදොස් ගලේ ඉඳන් මේ කරුම්ක ගෙඩියකට ගිනි අවුලවලා ඊතලයකට ඒක මේව කරලා අන්න අර පල්ලෙහාට විද්දා කියලා කියනවා. අන්න ඒ විදීමත් එක්ක ලොකු විනාශයක් වුණා කියලා කියනවා මේ පෘතුගීසි සේනාවට. අන්න ඒ නිසා ඒ කියන්නේ පෘතුගීසින්ගේ මේ දිවි නැසපු හින්දා මේ දිවි දොස් ගල වුණා කියලා කියනවා. මේ ඒක එක කතාවක්. තව කතාවක් තියෙනවා මේ මම ඔක ඉස්සරහට කියන්න ඔයාලට. ඒ වගේ විශේෂ කතාවක් තියෙනවා මේකට. ඒ කියන්නේ ඓතිහාසික නෙවෙයි මේ ජනප්‍රවාදයක් විදියට එන කතාවක් මේක. අපි බලමු. ඒත් එක්ක මෙතන දිවිදොස් ගල වගේම තව එහා පැත්තේ තියෙනවා තුත්තිරි ගල කියලා තැන. එතෙන්ටත් අපි තව ටික යනවා. අපි එතන තියෙන හම්බෙමු. අපි දැන් යනවා දිවිදොස් ගලට සමුදීලා තුත්තිරි ගලට. ඉතින් මේ ගන්නෝරුව රක්ෂිතය ගත්තාම ජෛව විවිධාත්මක පැත්තෙමුත් ගොඩක් වටිනාකමක් තියෙන රක්ෂිතයක් තමයි මේක. ඉතින් මේ රක්ෂිතය ගත්තාම මේ ශාක වර්ග 117ක් ඒ වගේම උභයජීවීන් 92ක් ඉන්න. ඒ වගේම මේකට කියන්නේ මේ රක්ෂිතයට ආවේනික කියන්නේ මුළු ලෝකෙටම ආවේනික සත්ව වර්ග කොට්ටාස දෙකක් ඉන්නවා. එක කොට්ටාසයක් තමයි ගන්නෝරුව පඳුරු මැඩිය වගේම රණවනගේ රන්මාපිලා වැනි විශේෂ සත්තු වර්ග ඉන්නවා මේ රක්ෂිතය ඇතුලේ. ඉතින් බලමු අපිට මේ ඉස්සරහදී සත්ව විශේෂ හොයාගන්න හම්බුනොත් මම ඔයාලට පෙන්නන්න.
ඉතින් මම පහලින් එනකොට ඔයාලට කිව්වා අර ලංකාවේ 4 වෙනියට විශාලම පුස්සල තියෙන මේ ගන්නවර රක්ෂිතය කියලා. ඉතින් මේ පුස්සල තියෙනවා. ඉතින් බලන්න මේක ලොකු. මේක ගොඩක් උඩට යනවා. මේක හැම පැත්තටම වගේ පැතිරිලා ඇවිල්ලා තියෙන පහලින් ඉඳන්ම මේ බලන්න. මෙහි ඉඳන් උඩටම යනවා. එතනින් ගිහිල්ලා ආයෙ බෙදිලා අර මේ පැත්තට ගිහිල්ලා එතනින් ආයෙ බෙදෙනවා. සෑහෙන වපසරියකට මේක බෙදිලා තියෙනවා. බලන්න. මේ දිගටම යන්න මේ පුස්සල තමයි. එතනින් ගිහිල්ලා එතනින් ආයෙ බෙදිලා මේ පැත්තට යනවා. ඉතින් මාර ලස්සනක් තියෙනවා. බලන්නකො ලස්සන මේ ටික අර අමුතුම ලුක් එකක් තියෙන මේ හරි අර සූට් එකක් කරන්න නම් සුපිරිම දැන මේ ගස් වැටලා තියෙනවා මේ මාරම ලස්සන. අපි ආපු පහු කරපු තැන ගස් තියෙන ළඟ ළඟනේ. මෙතන ගස් තියෙන්නේ ඈතින් ඈත. මේ බලන්නකො. වා. ළඟක් වදින ඒත් එක්ක අඟට පාර සමීපයක් තියෙනවා. මේ ආයේ දුවන්න පුළුවන්. බලන්න. වේස නිවාගන්න කියලා මේ හරිය නතර වුණා. මමත් මේ ගමේ හිටියට ඇත්තටම අද තමයි මේ පැත්තට ආවේ. කියන්නේ අපි ලංකාවේ හැමතැනම ඇවිද්දට ගමේ තියෙන තැනට යන්නේ නැහනේ. ගමේ තියෙන තැනට ගියපුවාම තමයි එතන ලස්සන අපිට තේරෙන්නේ. මෙතෙන් ආවම මාර්ම නිදාසට දැනෙන බලන්නකො කුලඟ. ඉතින් අපි පොඩි වෙලාවක් මෙතන ඉඳලා චොක්ලට් කෑල්ලකුත් කාලා එතන ඉස්සරහට යනවා තුත්තිරි ගල හොයාගෙන. අපි ඉස්සරහට යම්බෙමු. මේ ඉතින් අපි තුත්තිරි ගල හොයාගෙන දැන් යනවා. අපි ආවේ මේ පැත්තෙන්. එන්න බෑවුමකට තමයි යන්නේ දැන්. යමු ඔන්න අපිට කැලයක් හම්බුණා. ඌරෝ ඉන්නවද මන් දන්නේ නැහැ. කැලේ කඩාගෙන යන්නද වී. Yo bro. Finally අපි ආවා තුත්තිරි ගලට. බලන්නකො මෙතන ලස්සන. ඉන්න බලා ගන්න පුළුවන් මම ඔයාලට පෙන්නනවානේ. මේ මහවැලි ගඟ අර පැත්තේ යනවා කියලා. එන්න මේ තියෙන්නේ. එන්න මහවැලි ගඟ යනවා. මෙතන තමයි මහවැලි ගඟේ පටුම තැන. එතනින් පහළට උන් කරාගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. මේ පැත්තෙන් දිගටම යනවා. හන්තානත් පේන්න තියෙනවා මේ පැත්තේ. මේ තමයි අර හන්තානේ ටවර්ස් ටික. මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි යටියලගල පැත්ත. මේ හරියට ගත්තාම මෙහෙන් ගත්තාම මෙහෙ අපිට මාතලේ බලා ගන්න පුළුවන්. මාතලෙන් එහා පැත්ත තව දිස්ත්‍රික්ක ටිකක් බලා ගන්න තියෙනවා. එතන ලස්සන තව චුට්ටක් හවස් වුණා. මොකද මේ සන්සෙට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ ඉන්නේ තුත්තිරි ගලේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කන්ද උඩරට රාජධානියට සතුරු පැමිණෙනවද කියලා බලා ගන්න එක් ස්ථානයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා මේ තුත්තිරි ගල.
ඉතින් ඒක විශේෂ වෙන්න මොකද මේ වටපිටාවට මුළු නැත්තම් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් විශේෂ හේතුවක් මේ අපේ සිංහල තුන් මිත්තන් මේ ස්ථානය තෝරා ගන්න. ඔයාලට පේන මේ පැත්ත සම්පූර්ණ ඒරියා එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අපි තුත්තිරිගල පහු කරලා ආයෙත් අපි ආපු පාරට ආවා. එනකොට අපිට හම්බුණා ලස්සන දි รา පු ගහක් කඩලා තියෙනවා අපි යන පාරට. මේ බලන්නකො. පින්නේ ගහ උඩ. මෙතන මාර ලස්සනයි. නෑ නිදාස් මේ බලන්නකො. බස්. කඩන් වැටිච්ච ගහක් උඩ අපි ඉන්නවා. මේ වටේ view එක ඉතින් ගන්නවරු රක්ෂිතයට ගියපු ගමන අපි මෙතනින් නිමා කරනවා. මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩේ vlog එකක් විදියට, කැම්පින් vlog එකක් නෙවෙයි මේක. මේ ඉතින් channel එක subscribe කරන්න, ඒ වගේම comment එකක් දාන්න, ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා තියෙන හැමදේම අපිට කියන්න. මොකද ඉස්සරහට වීඩියෝ කරනකොට ඒවා මට වැදගත් වෙනවා. ඉතින් එහෙනම් අලුත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් දැනට ගිහිල්ලා එන්න. ජය වේවා.